ආයිබන් කියලා පිළිගන්න සියලු දෙනාම. ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ කොහොමද අපි රෙස්පොන්සිබලි මේ ඉන්වොයිස් පේජ් එක අපි ඩිසයින් කරගෙන තියෙන්නේ කියලා. ඉතින් අපි එන normally වෙබ් පේජ් එකට log වෙමු. මම ඊමේල් එකේ password එක ගහලා එනම් sign in වෙන්නම්. ඊමේල් එකේ password එක ගහලා මම sign in වුණා. එහෙනම් ඉතින් අපි product එකක් buy කරමු. මම මෙතනදී buy now option එක click කරනවා. right පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතනදී මම අර payment process එක exceed කරලා තියෙන නිසා amount එක exceed කරලා තියෙන නිසා මෙතනදී අපිට invoice part එකට යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මම මෙතන දැනට අපි URL එක through මම මෙතනදී අපි මම යන්නම් එකට අපි page එකට ගිහින් බලමු. එතකොට අපිට බලා ගන්න පුළුවන් අපේ default format එක කොහොමද තියෙන්නේ කියලා. මම page එක download කරගත්තා. මෙතනදී පොඩි වෙනස් වගේක් තියෙනවා. මොකද අපි අතන මේ account එක edit කරලා තියෙන නිසා මෙතන add කරගන්න බැරි ප්‍රශ්නයක්. කොහොම හරි මෙතනදී null data values තමයි උතනදී add වෙලා තියෙන්නේ. ඒකයි උතන errors ඇවිල්ලා තියෙන්නේ mainly. ඉතින් ගත්තොත් එහෙම ordinary මෙතන ඒ අදාළ product ID එකට අදාළ unit price එක, ඒ වගේම quantity එක, total එකේ prices ටික මෙතන පේනවා නේද? ඒ වගේම subtotal එක, delivery fee එක, ඒ වගේම grand total එක පෙන්නනවා. එතනින් එහාම පස්සේ මෙතනදී user ට අදාළ details ටික සාමාන්‍ය විදිහට පෙන්නනවා. එතකොට මේ invoice number එකේ ඒ වගේ details ටික මෙතන සාමාන්‍යයෙන් පෙන්නනවා. මෙතන date and time of invoice එකත් පෙන්නනවා. මේක responsiveness එක බැලුවොත් එහෙම ඔයගලන්ට පේනවා. අපි මෙතනදී ඒක ඇඩ් කර හදාගෙන තියෙන විදිහ ඉතින් මේ ආකාර responsiveness විදිහට වැඩ කරනවා. මෙතනදී mainly ගත්තොත් එහෙම අපි මෙතනදී invoice එක print out එකක් ගන්න, print එකක් PDF එකක් ගන්න පුළුවන් විදිහට අපි එතනදී ඒක design කරගෙන තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද අපි මේක හදාගෙන තියන්නේ කියලා. ඉතින් මෙතනදී print එකේ බුත් එහෙම අපිට මේ අදාළ විදිහට මේ invoice එක ලස්සනට print out එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. print එකක් PDF එක හැටියට download කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි ටග්ගල coding part එකට යමු. මෙතනදී අර ප්‍රශ්නේ උනේ මේ null data set එකක් තියෙනවා. මොකද එතනදී අපිට value cut කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. payment එක exceed වෙලා තියෙන නිසා අපි code එක පැත්තට ටග්ගල ගිහලා මේකේ design එක ගැන video එකක් ගමු. කොහොම කෙලින්ම යන්න invoice.php එකට අතුරට ආපස්සේ ඔයගලන්ට පේනවා මේක තියෙන විදිහ. එතනින් ගත්තොත් එහෙම document type අපි ඒ ටික සාමාන්‍යයෙන් add කරලා තියෙනවා. ඒ වගේම headers ඒ ටික add කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපි අදාළ විදිහට on click එකක් through මෙතන print invoice එක ගන්න විදිහ අපි එතනදී ඒ අදාළ function add කරගෙන තියෙනවා. එතනින් පල්ලෙහාට આવොත් එහෙම details address ටික අපේ shop එකට අදාළ address ටික අපි add කරගෙන තියෙනවා. එතනින් පල්ලෙහාට આવොත් එහෙම අපි මෙතනදී back end එක through අපි මේ invoice එකට අදාළ back end data part එක මෙතනදී show up කරගෙන තියෙනවා. එතනින් පල්ලෙහාට આવොත් එහෙම order ID එක, ඒ ටික unit price, ඒ ටිකට අදාළ අර table එක, ඒට අදාළ ඒ ටික තියෙන. ඒ වගේම මෙතනදී ඒ අදාළ delivery fees ඒ ටික අපි මෙතන ගෙන තියෙනවා. අපි back end part එක කතා කරලා ඒ ටික බලමු. මෙතන subtotal එක add කරන් තියෙනවා, delivery fee එක, grand total එක. ඉතින් එහාට ගත්තොත් එහෙම අපි අර එතන පල්ලෙහා දාලා තිබ්බ notice ඒ වගේ ඒවත් අපි add කරන් තියෙනවා. ඉතින් මෙතනදී අපි mainly බලුවොත් එහෙම user set වෙලා නැත්නම් එකතු අපි මෙතන කෝ කරනවා something went wrong කියලා. ඉතින් මෙතනදී ගත්තොත් එහෙනම් buy now process එක පස්සේ තමයි අපි එතනින් පස්සේ තමයි invoice එකට අපිට port එක වැටෙන්නේ. එතනින් එහාට ගත්තොත් ඉතින් මෙතනදී අපි bootstrap එකේ අදාළ plate එක link කරගෙන තියෙන photo එක add කරගෙන this part එක add කරන් තියෙනවා. ඉතින් responsiveness දී අපි මේක design කරගන්න මෙතනදී bootstrap ලගේ ඒ අදාළ විදිහට අපි rows column එක කරගෙන ඒ විදිහට හදාගෙන තියෙනවා. මෙතනදී ඉතින් අර print out එක ගන්නදී එතනදී by first කියන මේ ඉතින් කොහොමද මේ ටික තමයි අපි ඩිසයින් පාර්ට් එකට හදාගෙන තියෙන්නේ. අපි එහෙනම් මේ මම හිතන මේ කවර් ඒ කන්ටෙන්ට් එක කවර් කළා කියලා. මොකද අතන ප්‍රශ්නේ මේ කාඩ් එක එක්සිඩ් වෙලා තියෙනවා. ටික එතනින් එහාට අපිට යන්න බෑ. ඉතින් මම කරුවට null value එක ගැන අර අපි arrays set කරගෙන තියෙන විදිහට එතනදී මේක null values present කරන්න බෑ. එතන එතකොට තමයි අර ඒ ටික එන්නේ.
කොහොම හරි ওই විදිහට තමයි අපේ ඩිසයිනින් පාටක තියෙන. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සියලු දෙනාටම